ඔන්න යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් එන්නේ මම අපේ මේ CD drum skin sample module එක සේල් කරන්න දැම්මට පස්සේ ගොඩක් කට්ටිය මේකේ ඇඩ් එක බලලා මට කෝල් කරලා කියපු දෙයක් තමයි අනේ ඕකේ මේ වැඩ කරන හැටි වීඩියෝ එකක් පොඩ්ඩක් දාන්නකෝ අපිට දැනගන්න ආසයි කොහොමද කියලා මේ ගොඩක් කට්ටිය කරපු යෝජනාවක් තමයි මේකේ වීඩියෝ එකක් දෙන්න කියලා. ඉතින් මං හිතුවා මේ අපේ යාළුවෝ ඔක්කොගෙම ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න හිතාගෙන පොඩි වීඩියෝ කෑල්ලක් ගේන්න අපේ CD drum skin sample module එක ගැන. අතරම මේක ප්‍රධානම කියනවා මේකේ මොකද්ද වෙන්නේ කියලා කිව්වොත් ගොඩක් යාළුවෝ දැන් ඔය S එකක් 28 හරි මොනවා හරි තමයි ප්ලේ කරන පෑඩ් එකට මිඩි කරනවා. ඒ වගේම ලැප්ටොප් එකක් අරගෙන මොනවා හරි අපේ මේ software එකක් දාගෙන ඒකට මිඩි කරනවා. අන්න ඒ කරන කාර්යම තමයි අතරම මේකෙන් කරන්නේ. මේකේ ඇත්තටම ටෝන් අපි මේකේ බෑන්ක් එකක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේ බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. අර මම කියන වගේ ටෝන් බෑන්ක් එකක් තියෙන්නේ. මෙතන මේ SD කාඩ් එකක් තියෙනවා. මේ high speed SD කාඩ් එකක් අපි මේකත් එක්කම ලබා දෙනවා. වෙනවද දන්නේ නැහැ. මෙන්න මෙතන තමයි අපි මේ SD කාඩ් එක මවුන්ට් කරන් තියෙන්නේ. මේකට තමයි අපිට අවශ්‍ය සාම්පල් ටික සේරම දාගන්න තියෙන්නේ. සාම්පල් 5000ක් වගේ වෙනකම් ඉම්පෝට් කරගන්න තියෙන්නේ මේ SD කාඩ් එක කරා තමයි. එතකොට ඊගාවට තියෙන ජැක් එක තමයි ඔඩියෝ අවුට් එක. මේක ස්ටීරියෝ අවුට් එකක් එන්නේ LR කියලා. එතකොට අපි මේකට ස්ටීරියෝ 3.5 ජැක් එකක් අරගෙන ඒ කේබල් එක තමයි යූස් කරන්න ඕනේ. මොකද මේක මේ ලොකු ජැක් එක දැම්මේ නැහැ. මේ මිනි බොක්ස් එකක් ඉඳලා ඉරකඩ තියෙන විදිහට මේ පොඩි 3.5 හෙඩ්ෆෝන් ජැක් එක කියලා අපි කවුරුත් කියන්නේ. ඒකෙන් තමයි ඔඩියෝ අවුට් එක යන්නේ. ඊගාවට තියෙනවා මිඩි ඉන්පුට් එක. මේක ඇත්තටම ඊගාවට මේක මිඩි ටු මිඩි කේබල් එකක්. මේක අනිත් පැත්ත කෙලින්ම අපි යූස් කරන 20 හරි මොකක් හරි ඒ පෑඩ් එකට තමයි අනිත් පැත්ත යන්නේ. ඊගාවට මේ පැත්තේ ගත්තොත් මෙතන තියෙන්නේ DC ජැක් එක. කියන්නේ මේකට පවර් ලබා දෙන්නේ මේකෙන්. අපි ඒකට පවර් පැක් එක දෙනවා. 5 වෝල්ටේජ් පවර් පැක් එකක් තමයි දෙන්නේ. ගොඩක් යාළුවන්ට මම මතක් කරන්න ඕනේ අපෙන් ඔය මේක ගත්ත අයත් තමන්ගේ අපි ඒක ගන්න අයට පැහැදිලිවම කියනවා. හදිසියවත් පවර් පැක් එක ඩැමේජ් වුණොත් එහෙම මතක ඇතුව ඔය සාමාන්‍ය පවර් පැක් එකක් ගහන්න එපා. මොකද වෝල්ටේජ් 12 දුන්නොත් එහෙම ඇත්තටම මේක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ධන ඍණ අනිවාර්යෙන් බලලා දෙන්න ඕනේ. ගොඩක් මේක සටහන් කරලාම තියෙනවා. මේ වගේ 5 වෝල්ටේජ් දෙන්න ඕනේ. පිටට ඍණ තියෙන, අතුරට ධන තියෙන. ඒක තමයි මේකට හරියන පවර් පැක් එක. ඇම්පියර් 2ක් වගේ තිබුණොත් හොඳයි. ඇම්පියර් 1.2 වගේ වෙනකම් සපෝට් කරනවා. ඒ වගේම තව දෙයක් කියනෝනේ SD කාඩ් එක තියෙන ඕනේ ෆෝමැට් එක. අපි ඒකත් මේක සඳහන් කරලා තියෙනවා. FAT32 කියන ෆෝමැට් එකෙන් තමයි SD කාඩ් එක තියෙන්න ඕනේ. එතකොට SD කාඩ් එක මෙයාට අපි හිතමු අපි අලුතෙන් SD කාඩ් එකක් මේකට දානවා කියලා. අතන අපි කියන performance තියෙන SD කාඩ් එක high speed SD කාඩ් එකක් ගන්න තමයි අපි නිර්දේශ කරන්නේ. එතකොට කිසිම ඩිලේ එකක් නැතුව කිසිදු ගැටලුවක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. 100%ක් අපි මේක රෙකමන්ඩ් කරන්නේ high speed අපි ලබා දෙන SD කාඩ් එක වගේ ගමන් නැවත පාවිච්චි කරන කියලා දිසි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් නැති වුණොත් හරි මොනවා හරි වුණොත් SD කාඩ් එක ඒක SD කාඩ් එක FAT32 ෆෝමැට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට ඒ කාඩ් එක අපි අලුතෙන්ම අරගෙන මේකට දැම්මොත් එහෙම FAT32 කියන ෆෝමැට් එකේ තියලා දැම්මොත් මේක මෙයා ඔටෝමැටිකලිම දාපු මුල් වතාවේ මෙයාට අවශ්‍ය ෆයිල් ටික සේරම හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ හැදිච්ච ෆයිල් ASCII තියෙනවා අපි සාම්පල් දාන ෆයිල් ෆෝල්ඩර් එකක් raw bank කියලා. RAW bank එක තියෙනවා. ඒකට අපි දා ගන්න ඕනේ. අපිට අදාළ කරන අපිට අවශ්‍ය කරන ඕනේ තමන්ට ওই මොනවද ඒ ටෝන් ටික ඒක අස්සට තමයි දා ගන්න ඕනේ. 5000ක් වෙනකම් ඉම්පෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ගැන කිව්වොත් මේකේ ඇත්තටම මම හිතන්නේ වීඩියෝ එකට පොඩ්ඩක් පේනවා අඩු ඇති ඩිස්ප්ලේ එක තියෙන චූටි OLED ඩිස්ප්ලේ එකක් තමයි දාලා තියෙන්නේ. මේකේ ප්‍රධාන මෙනු එකකින් නෝකට දැන් මේ මෙනු එක අස්සේ ඉන්නේ අපි ප්‍රධාන මෙනු එකට මේන් ඩිස්ප්ලේ එකට මෙහෙම තමයි මේන් ඩිස්ප්ලේ එක තියෙන්නේ ප්ලේ කරන අවස්ථාවේදී. එතකොට මේකේ උඩින්ම පෙන්නනවා අපි දාලා තියෙන කිට් එක මොකද්ද ඒකේ නම. දැන් මේ 10 වෙනි පැච් එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. මේ පැච් නම්බර් එක බෙර පැච් එකක් තමයි මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට දකුණු පසින් පෙන්නන්නේ මෙතන කිට් එකේ වොලියම් එක. අපි දැන් ප්ලේ කරන කිට් එකේ වොලියම් එක කීයේ තියෙන කියලා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා මේ අපි ප්ලේ කරන කිට් එකේ velocity. ඒ කියන්නේ අපි ගොඩක් දුරට හඳුන්වන්නේ කිව්වොත් මේකට මේ ඩයිනමික් කියලා අපි පාවිච්චි කරන්නේ. 30 එහෙම හඳුන්වා දෙන්නේ ඩයිනමික් කියලා. ඩයිනමික් velocity දෙකම එකයි. ඒක තමයි තියෙන්නේ. අපි ඒ කියන්නේ අපි හිමීට මේක ඔන් කරලා
ඩයිනමික් ඔන් තත්ත්වයේ තියලා ඉවරලා කිට් එකටම ඔන් වෙනවා. ප්ලේ කරනකොට අපි හිමීට ගැහුවොත් ඒ අවුට් එක වොලියම් එක යන්නේ හිමීට. හයියෙන් ගැහුවොත් ඒ ගහන වේට් එකට සාපේක්ෂව අවුට් එකත් වැඩි වෙනවා. ඒක තමයි ඩයිනමික් එකකින් වෙන්නේ. ඒක තමයි ප්‍රධාන තිරේ පෙන්වන්නේ ප්‍රධාන ටික. ඊට පස්සේ බලුවොත් මෙතන මේ තියෙන බටන් 8ක් තියෙනවා. මේ බටන් 8 තියෙන්නේ මේක ඔක්ටෝපෑඩ් එක වගේ තමයි. මේක ප්ලේ කරන්න නෙමෙයි අපි මේක වන්නේ ඇත්තටම චෙක් කරගන්න. දැන් අපි කිට් එකක් හදනකොට හරි එහෙම කරනකොට ඔයාලට ඔක්ටෝපෑඩ් එකට මේක මිඩි කරලා නැතුව තිබ්බත් මේ ටිකෙන් ඔයාලට පුළුවන් චෙක් කරලා බලන්න. ඒ කියන්නේ පළවෙනි අපි ඔය වගේ දාලා තියෙනවා. වගේ ටෙස්ට් කරලා බලන්න තමයි මේ බටන් එක තියෙන්නේ. ප්ලේ කරන්න අමාරුයි මොකද බටන් චූටිනේ. ඒකින්ද ප්ලේ කරන්න සුදුසු නෑ. ඊට පස්සේ මෙතන තියෙනවා අපි මෙනු එකේ ප්‍රධාන මේ තිරේදී අපිට මේ ටික මේක තමයි කිට් අප් ඩවුන්. ඒ කියන්නේ පැච් අප් ඩවුන් කරන්න තියෙන්නේ මේ දෙක. P කියලා ගහලා තියෙන පැච් අප් ඩවුන් බටන් දෙක. මේක අප් මේක ඩවුන්. ප්‍රධාන තිරේදී මේ දෙක වෙනවා වොලියම් අප් ඩවුන්. මේක වොලියම් අප් මේක වොලියම් ඩවුන්. දැන් මේකේ අපි බලමු වොලියම් අප් එකේ බුවොත් උඩ එක බුවොත් ඊගාව කිට් එක 11 12 වගේ කිට් එක මාරු වෙනවා. මේ දෙක ලෙෆ්ට් රයිට් දෙක මාරු කරොත් වොලියම් එක මෙතන පේනවා ඉතින් ඔයාලට මේ වොලියම් එක අඩු වැඩි වෙනවා. ප්‍රධාන තිරේදී ඒක තමයි ප්ලේ කරන අවස්ථාවේදී වෙන්නේ. හදිසියේ අපිට අඩු වැඩි කරගන්න ඕනත් අපි දා ගන්න කිට් එකේ පැච් එකේ ලෙවල් වැඩි කියලා හිතනවා ටක් ගාලා අඩු කරගන්න. ඒකට තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට අමතරව මේක තමයි මෙනු එකට යන්න ඕකේ බටන් එකයි ඕකේ එකයි එන්ටර් මෙනු ඔක්කොටම තියෙන්නේ මේ ඕකේ බටන් එක. අපි පොඩ්ඩක් බලමු මෙනු එකේ මේකේ මොනවද තියෙන්නේ කියලා. අපි මේක ඇත්තටම මේ 20 එක තියෙන ගොඩාක් ඔප්ෂන් 80ක් 90ක් වගේම මේකට ඇඩ් කරලා තියෙනවා. S එකේ තියෙන ඔප්ෂන් ගොඩක් අපි ඇඩ් කරලා තියෙනවා. තව දෙයක් කියනවනේ අපිට මේක අර අපි පාවිච්චි කරන යාළුවෝ දන්නවා ඇති මේ S එකේ තියෙන මෙමරි ප්‍රශ්නය අදිසියවත් අපි ප්ලේ කරගෙන ඉන්නකොට කරන්ට් එක දෙපාර තුන්පාර ගිහිල්ලා આવත් වෙනවා අපි ඒකේ මෙමරි ඩැමේජ් කියලා එරර් මෙසේජ් එකක් ඇවිල්ලා ලොකු කරදරයකට මුහුණ දෙන්න තියෙනවා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න මේ අපේ ස්කින් එකේ 99%ක්ම ඉවත් කරලා තියෙනවා. මොකද මේක කොච්චර ප්ලේ කරද්දී කරන්ට් එක ගිහිල්ලා ආවට එහෙම මෙමරි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ අතින් ඒක ආරක්ෂා කරලා තියෙනවා අපි. හදිසි සෙටින්ග්ස් කර ඉන්න අවස්ථාවක අපි තමු සප්ලයි විසඳිනවා කියලා. එහෙම නොතින් වෙන්න එකම දේ අපි සෙටින්ග්ස් කරපු අවසාන වතාවට සෙටින්ග්ස් කරපු ටික සේව් වෙන්නේ නැති ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. නැත්නම් අපි ඊට කලින් හදපු සෙටින්ග්ස් ටික එහෙම තියෙනවා. අපි අලුතෙන් හදපු ටික තමයි අපිට නැති වෙන්නේ. ඒ අර වෙන කිසිදු අපිට පාඩුවක් වෙන්නේ නැහැ. අපි එහෙනම් යමු මේකේ මෙනු එකට. නැත්නම් ඉස්ලාම මෙනු එක ඕකේ කරපු ගමන්ම තියෙන්නේ name edit. ඒ කියන්නේ අපි දාලා තියෙන කිට් එකේ නම edit කරගන්න තමයි පළවෙනිම ඔප්ෂන් එක තියෙන්නේ. අපි ඒකත් එකවර මෙනු එක ගුවාම මෙනු එකට ප්‍රධාන මෙනුවට එනවා ඕකේ එක ගුවාම ආයෙ පාරක් ඕකේ කරාම අපිට edit කරන්න අවස්ථාව වෙනවා. යටින් මේ නම අකුරෙන් කර්සර් එකක් වහලා පෙන්නන්නේ අපිට දැන් edit කරන්න පුළුවන් කියලා. කොහොම අපිට අවශ්‍ය තැනට ගිහිල්ලා දැන් අපි ඔතන හිතමුකෝ මේක අපිට ඕන නම් ඊගාඩම 4 5 අකුරු වෙන අකුරු ඉලක්කම් ඔය ටික ස්පේස් ඔය ටික අතර අපිට පුළුවන් අපිට ඕනි නමක් මේක ගහගන්න. ඊට පස්සේ අපි නම ගහලා ඉවරනා ගහලා වෙච්ච එක අහපුවා ඕකේ ගොම edit name එක edit කරන තැනින් ඉවත් වෙනවා. ඊට පස්සේ අපි බලමු ඊගාවට මොකක්ද තියෙන ඔප්ෂන් එක කියලා. ඊගාවට අපි name edit එකෙන් පස්සේ තියෙන්නේ තමයි මම ආපස්සට ගිහිල්ලා තියෙන්නේ name edit එකෙන් පස්සේ තියෙන්නේ MIDI channel. ඒ කියන්නේ අපි දැන් edit කරන්න අරන් තියෙන්නේ මොන patch එකද ඒකේ තියෙන MIDI channel. අපිට පුළුවන් මේක MIDI channel 0 ඉඳන් 16 වෙනකම් වෙනස් කරගන්න. ඊට පස්සේ කිට් වොලියම් එක අපි ඉන්න කිට් එකේ වොලියම් එක කීයද කියලා මේකේ 0 ඉඳන් 100 වෙනකම් පැරාමීටර් තියෙනවා. ඒක අපිට අවශ්‍ය ගන්නට එඩිට් කරගත්තා. මේක ඩිෆෝල්ට් එන්නේ මැද තියලා වොලියම් 50 තමයි. ඊගාවට මේක තමයි කිව්ව වෙලොසිටි ඩයිනමික් කියලා හඳුන්වන්නේ. මේක මෙතන ගිහිල්ලා ඕකේ කරලා අපි මෙහෙම ඔන් එකේ තිබ්බොත් මේක අපි ප්ලේ කරන එක වදින්නේ හිමීට ඔය වගේ ඩයිනමික් ඔන් කරපු ගමන් වදින්නේ අපි ගහන වේට් එක අනුව තමයි සවුන්ඩ්ස් එක පිට වෙන්නේ. අපි එතනට ටයිම් යමු. ඊට පස්සේ තියෙන්නේ රියෝබ් ඩිකේ එක. ඒ කියන්නේ අපේ මේකේ ඉෆෙක්ට් එකක් තියෙනවා. ඔන් ටෝන් එක රෙඩ් කරගන්න පුළුවන් රියෝබ් එකක්. ඒ රියෝබ් එකේ තියෙන
ඩිකේ එක. ඒ කියන්නේ අපේ ඔය 20th හදන්නේ ඩිකේ කියලා නිකන් ඈතට ඇදෙනවා වගේ සද්දේ. අන්න ඒක හදන්නේ මෙතනින් තමයි 100 ඉඳන් 0 වෙනකන් තියෙනවා. ඒක එන්නේ සාමාන්‍යයෙන් අපි මැද තියලා 50 තමයි. මම මේ දැන් වැඩි කරලා ඉඳලා 100 තියෙන්නේ. මේක අපිට අවශ්‍ය විදිහට අර වගේම ඕකේ එක ඔබලා එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් රියෝබ් එකේම ඩෑම්ප් එක. ඒ කියන්නේ බැස්ම. අපි රියෝබ් එක අපි එකතන නවතින කොච්චර දුර ගිහලාද නවතින්නේ වගේ. සාමාන්‍යයෙන් ඒක අපි කිව්වොත් ටයිමින් එක. අන්න ඒක ජස් කරන් තමයි රියෝබ් ඩෑම්ප් එක තියෙන්නේ. ඒකත් 0 ඉඳන් 100 වෙනකන් තමයි ජස් කරන්න පැරාමීටර් දීලා තියෙන්නේ. අපි බලමු ඊගාවට තියෙනවා දැන් අපේ කිට් එකේ සෙටින්ග්ස් ගන්න එක එතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මේතර P1 කියලා වෙලා තියෙන්නේ පෑඩ් කී එකේ අපේ දැන් පළවෙනි පෑඩ් එකේ නම් පළවෙනි පෑඩ් එකේ වලින් කියද මේ ඩිෆෝල්ට් ඔක්කොම එන්නේ 50. අපි හිතමු දැන් මේ පළවෙනි එකේ තියෙන එක තුන්වෙනි එක ඕන නම් අපි දැන් 20 අපි දැන් විඩි කරලා තියෙන එකේ මෙහෙම කොහොම ගැහුවත් අක් ගාලා ඒ අදාළ අර 20 වගේ මෙතන ඔයාලට පේනවා ඇති මාරු වෙනවා. ඔම් පෙන්නනවා මේ මොකද්ද සිලෙක්ට් කරන ගහන කොටුව කියලා. අපි අවසාන ආදාට ප්ලේ කරන කොටුව තමයි මෙතන එඩිට් මෙනු එකට සෙට් වෙන්නේ. ඒ මිඩි හරහත් එහෙමයි මෙතනින් ගෙහුවා. ඒ වගේ මෙතනින් පුළුවන්. ඒ කියන්නේ 20 අපි මිඩි කරලා නැත්තම් ඒත් මෙතනින් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ට් අවසාන ආදාට ප්ලේ කරලා සිලෙක්ට් වෙන කොටුව හෝ බටන් එක තමයි මෙතන වෙනස් වෙන. දැන් වොලියම් එක පළවෙනියටම ඊට පස්සේ තියෙනවා මේක පෑන් එක. අපිට මේක හැම කොටුවකටම left right audio balance කරගන්න පුළුවන්. පෑන් කරගන්න පුළුවන්. අපිට දකුණු පැත්තේ එකෙන් විතර නම් ගොඩක් යාළුවෝ මම හිතන්නේ ප්ලේ කරනවා ටෝන් රෝලින් එහෙම දාන්න left එක පැත්තෙන් ගහනවා ස්නේර් සමහර ටෝන් left right එකෙන් ගහනවා සෙන්ටර් ගහනවා ඒ වගේ නිසා සෙන්ටර් left right කියලා අපිට ඕනි විදිහට ඒකත් මෙහෙම ගිහලා ඕකේ කරලා එක පැත්තකට 50 ගානේ ඔය වගේ left right මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මැද සෙන්ටර් අපිට තියාගන්න පුළුවන්. LR දෙපැත්තෙම ඔඩියෝ ගෙන්න ඕන නම් මේ වගේ දෙපැත්තෙන් තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ටෝන් මාරු කරන්න. මෙතන තමයි මේ අපිට ඕනි මොකද ටෝන් එක අපි දැන් මේක ටෝන් 5000ක් දාලා ගත්ත කියමුකෝ. ඒ ටෝන් 5000 තියෙන 5000 මෙතනින් තමයි අපිට ඕනි කොටුවට ලෑන්ඩ් කරගන්නේ. ඒ කියන්නේ දැන් අපි සිලෙක්ට් කරලා තියෙන 6 වෙනි කොටුව අපිට ඕනි කොටුවක් මෙතනින් ඔබපු ගමන් එනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙන්නේ ඕකේ එකට ඔබන්න. ඕකේ කරපු ගමන් මෙතන ලයින් එකක් වැටලා එඩිට් කරන්න කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි මේ කී වලින් කොහොම යන්න පුළුවන්. ඔය වගේ කොහොම මෙතන මම නැවත ආයෙත් පිච් කරන ගන්න. මෙතන ඩිෆෝල්ට් කියලා පෙන්නන්නේ අපි මම මේකේ අපි ප්‍රෝග්‍රෑම් කරලා එවන කිට් එකේ තියෙන ටෝන් එක තමයි ඩිෆෝල්ට් කියලා පෙන්නන්නේ. ඒ වගේ අපිට ඕන එකක් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ තව දෙයක් කියන්න ඕනි. මම මේ දැනට මේකේ මේ එක නම් වලින් දාලා නැහැ. මේක අවශ්‍ය නම් Taman දාන නම මෙතන පුළුවන්. දැන් මම මගේ මේ කිට් එකේ ලේසියට මම මේ හදලා තිනවා. එකේ ඉඳන් 5000 වෙනකම් තමයි හදලා තින්නේ. රීනේම් කරලා තින්නේ. ඔයාලට අවශ්‍ය නම් මේකේ ඔයාලා කැමති නමකින් දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැතුව මේක සපෝට් කරනවා ඒ දාන නම. මොකද්ද අපි හිතමු අපි ටබ්ලා ජීල් එක කියලා දැම්ම කියලා එහෙම වුණා නම් අපුරු 10ක් ඇතුළත තියෙන නමක් මේකට සපෝට් කරනවා. මෙතනට ඕනි එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද්ද කියන එක ඉලක්කන්ද අපුරුද කියන එක ඒ දෙකම පළවෙනි දාගන්න පුළුවන්. අපි මම ආපහු මේක අපි ඩිලිට් කරගන්න ඩිෆෝල්ට් එකට. ඊට පස්සේ මිඩි නෝට් එක. ඒ කියන්නේ මිඩි දැන් අපි මේ කොටුවටට ඩිෆෝල්ට් මේකේ මම දාලා ඉවන්නේ 0 1 2 3 4 5 6 7 කියලා තමයි කොටුවටට මිඩ් නෝට් නම්බර් එන්නේ. අතරම ගොඩක් යාළුවෝ සමහර අය හදලා තියෙනවා කිට් වල එයාලටම ආවෙනික නම්බර් වලින් සමහර යාළුවෙක්ගෙන් හම්බුනොත් එහෙම කිට් එකක් ඒකේ තියෙන මිඩ් නෝට් නම්බර් වලට ඒකේ තියෙන පැච් එක කෝගෙම හදන්න බෑනේ. ඒ වගේ හින්දා අපිට මේකේ ඕන එකක් එඩිට් කරගන්න පුළුවන්. දැන් සාම මිඩ් නෝට් එක අපි ඉන්නේ මේ පළවෙනි එකේ තියෙන්නේ 0. දෙවෙනි එකේ 1. 3 2. ඒ වගේ මිඩ් නෝට් මෙතෙන් දැන් දාලා තියෙන එක අපිට මේකත් වෙනස් කරගන්න පුළුවන්. අර වගේම ඕකේ ඒක එඩිට් එක බලලා මිඩ් නෝට් 127ම මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ බවුන්ස් එක. ඒ කියන්නේ මේක ඇත්තටම මේ ගොඩක් දුරට බලපාන්නේ මේ බටන් වල ටයිමින් එක හදන්න තමයි බවුන්ස් and ටයිම් එක දීලා තියෙන එක මැද තියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තිබිය යුතු ගාන මැද වගේ වෙනස් කරොත් එහෙම අපි ගානකොට තියෙන මේ බටන් ඔබනකොට ප්ලේ කරනකොට තියෙන අර එකක් ගහලා ඊගාව එක වදින රීට්‍රිගර් ටයිම් එකේ එක කොටසක් තමයි බවුන්ස් ටයිම් කියන්නේ. ඒක වෙනස් වෙන්නේ මෙතන. ඊගාවට තියෙනවා රීට්‍රිගර්. මේක රීට්‍රිගර් ටයිම්. මේකෙන් පැහැදිලිවම වැඩක් ගන්න පුළුවන් දෙයක්. මොකද මේකේ අපි දැන් මේ බටන් වල කොහොම
මම ගහනකොට එකපාර දෙක වදිනා වගේ පෙලක් කරලා වදිනවා. ඒ වෙලාවට කියන්නේ අපි ගහන එක ළඟ ළඟ අහපව ට්‍රිගර් වෙනවා. ඒක වලක්ව ගන්න ඕන නම් මේක වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම මේක බටන් යූස් කරන්න නැතිනම් ඒක ලොකුවට උමනා වෙන්නේ. දැන් මම මේක ඩිෆෝල්ට් එකවල තියෙන 100 තමයි අඩුම. 100 ඉඳන් 1000 වෙනකම්. ඒ කියන්නේ තප්පරයක් වෙනකම් මේකේ පුළුවන් ටයිමින් එක වෙනස් කරගන්න. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙම අපි ටෝන් එකක් ප්ලේ කරමු. දැන් ඔක මම ඔබාගෙන හිටියොත් ඔය වගේ සද්දයක් එන්නේ මිලිසෙකන්ඩ්. ඒ කියන්නේ 100ට තමයි ටයිමින් දීලා තියෙන්නේ. ඒ හින්දා ඕක අපිට ටෙම්පර් එකක් වගේ අපි හිතමුකෝ නිකන් අර ටික් එකක් වදින්න වගේ කවුන්ට් එකක් වගේ ගන්න පුළුවන්. එතකොට අපිට මේක වදින්න ඕන ප්‍රමාණය වෙනස් කරගන්න ඕන නම් ඕකේ කරලා මෙතනින් වෙනස් කරනවා. මිලිසෙකන්ඩ් දැන් 100 තියෙන්නේ. අපි ඔක කොහොම දාලා බලමු. සාමාන්‍ය 500ට වගේ 500 වගේ දැම්ම කියන්නේ තප්පර භාගයෙන් භාගයට තමයි ටෝන් එක වදින්නේ. අපිට චෙක් කරගන්න වගේ දේවල් වලට මේක ගොඩක් වැදගත්. දැන් 500ට දැම්මොත් එහෙම දැන් ඊගාට අපි ඔක තව වැඩි කරොත් එහෙම උඩින් පුළුවන් 1000 කියන්නේ තප්පරයක් වගේ වෙනකම්. එතකොට මේකේ කවුන්ට් එක වදින්නේ තප්පරෙන් තප්පර වගේ තමයි. එතකොට මේක කවුන්ට් එක වගේ අපිට යූස් කරන්න පුළුවන්. ඔය වගේ මේ අටටම Tamanට අවශ්‍ය විදිහට දාගන්න පුළුවන්. මේක සාමාන්‍ය ඉතින් ඩිෆෝල්ට් අපිට 500 වගේ තියාගත්තත් එතකොට ඇඟිල්ලෙන් ප්ලේ කරනවා 500 300 අතර වගේ තියාගත්තා නම් මේ තමයි ගැලපෙන්නේ. මම මේක සාමාන්‍යයෙන් වන්නේ අවමගේ තියලා 100 වගේ. අපි දැන් මේකට සාමාන්‍යයෙන් අපි දියමු 350 වගේ. මදි. ඒ වගේ අපිට සාමාන්‍යයෙන් 200ක් වගේ තියාගත්තොත් නම් සාමාන්‍යයෙන් ඇඟිල්ලෙන් ප්ලේ කරනකොට උනත් ප්‍රශ්න නැත. ඒ වගේ අපිට මේකේ තියෙන්නේ අර ටයිමින් එක වෙනස් කරන් තමයි තියෙන්නේ. ඕකෙන් සමහර යාළුවෝ ඉන්නවා කවුන්ට් එකට ගන්නවා. ඒව වුණාම එතනින් වැඩක් ගන්නත් පුළුවන්. අපි බලමු ඊගාවට තියෙන පිච් එක. දැන් ටෝන් එක පිච් එක වෙනස් කරන්න 20 වගේ තමයි. මේකෙත් අපි මොකට ටෝන් එකක් ගමු. අපි මේ ටෝන් එක ගමුකෝ. එන්ටර් කරලා මේක පිච් දාන 20 වගේ වැඩි පැත්තට යන්න. දැන් ඔය එහෙනම් ඉතින් වෙනස් වෙනවා. ඊට පස්සේ අපව අපි සෙන්ටර් ඔරිජිනල්. ඊට පස්සේ ඒක පිච් එක අඩු කරොත් ලෝ පැත්ත වගේ එකක්. ලෝ තින් ටොම් එකක් බැලුවේ. ඔය වගේම අපි හයි තින් ටොම් එකේ හොඳට දැනගත්තා හැකි. අපි බලමුකෝ මේ වගේ එකක්. මේක උඩරින් 15 තමයි. 15 කියන්නේ සාද්දේ ගොඩක්ම වෙනස් වෙනවා. 10න් පල්ලේ වගේ අපිට 10න් ඔය වගේ අපිට අවශ්‍ය විදිහට ඔරිජිනල් දැන් අඩු පැත්ත. සාමාන්‍යයෙන් ගොඩක් දුරට සාම්පල් වල නම් එඩිට් පිච් එක ටෙම්පෝ එක අඩු කරගන්නවා ගොඩක් අඩුයි. ටෙම්පෝ එක නම් සාමාන්‍යයෙන් ගොඩක් යූස් කරන්න පුළුවන් ඔය ලූප් වලට වගේ. හරි ටෙම්පෝ එක ඊගාට බලමු ටෙම්පෝ එක. මේකද ටෙම්පෝ එක නම් සාමාන්‍යයෙන් ඔය ලූප් එකකට තමයි ගලපෙන්නේ. ඒක ඔකේ තියෙන ස්පීඩ් එක අඩු වැඩි වෙන එක තමයි වෙන්නේ. අපි පොඩ හයි ස්පීඩ් එක වන්න වගේ. දැන් ඔක අපි සාමාන්‍යයෙන් බලමු මේක නම් ටික ලූප් එක නෙමෙයි. එඩිට් කරලා අපි ඒක ඔයගේ ඒක තෝර හයි ස්පීඩ් යනවා. මේකට ගියොත් අඩුවෙන් යනවා. FL Studio එකේ එහෙම අපි කරන්නේ ටෙම්පෝ එක පොඩ අඩු වැඩි කරගන්න ඕනේ පිච් එකේ. අපි ඒක දාන ටෝන් එක අනුව ඉතින් අර හඬ විකෘති වෙන්නේ නැති ගානට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ පැරාමීටර් 15ක් තියෙනවා දෙපැත්තට. පිච් එක ටෙම්පෝ එක දෙකම අපි දාලා තියෙන ටෝන් එක අනුව තමයි අපි ඒක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ තියන්න ඕනේ ගාන තීරණය ගන්න ඕනේ. හැම එකටම එකම ගාන තිබ්බට සෙට් වෙන්නේ නැහැ. ඊගාවට ඉෆෙක්ට් එක. මේක අපි මේකට තියෙන්නේ රිවර්බ් එකක්. අපි දැන් බලමු මේක. ඕකේ. ඕකේ කරලා බිඳුව අවසාන අගය තමයි මෙහෙම පෙන්නන්නේ කියලා. ඊට පස්සේ අපිට ඕක
සාමාන්‍ය අපි සාම මේක ටෝන් එකත් අනුව 3 5 4 වගේ තමයි ගැලපෙන්නේ. මේක 10 වෙනකන් අපිට වොලියම් කරගත්ත හැකි. ඒතකොට ඉෆෙක්ට් එක ගොඩක් ඇඩ් වෙනවා. අපිට මෙතන ඉෆෙක්ට් එකේ ක්වොලිටිය තමයි අර මේන් මෙනු එකේදී ඉස්සල්ලාම එන්නේ කිට් මෙනු මේකේ තියෙන ඩැම්ප් එකයි ඩිගී එකයි කරන්නේ. ඕකේ තියෙන ඔය රියෝබ් ගතිය කලර්ෆුල් කරගන්න එක තමයි තමන්ට අවශ්‍ය විදියට. ඔය ටික තමයි තව තියෙනවා. තව දෙකක් තියෙනවා. ඊගාවට මියුට් ගෲප්. මේක ඇත්තටම මියුට් ගෲප් දෙකක් ඇඩ් කරලා තියෙනවා. ටබැට් ප්ලේ කරන, ඩ්‍රම්ස් ප්ලේ කරන යාළුවන්ට තියෙන අවශ්‍යතාවල් අපිට කියන දේවල් එක්ක ගත්ත අයිඩියා වලින් තමයි මේක කරේ. මේක මියුට් ගෲප් දෙකක් අපි හදන් තියෙනවා. එක මියුට් ගෲප් එකක් ඇවිල්ලා එකපාරක් අපිට සාම්පල් එකක් මොකක් හරි ප්ලේ වෙනවා කියලා. ඒ ප්ලේ වෙනකොට ඒක ටග් ගාලා නවත්ත ගන්න. අපි 30 එහෙම වගේ නම් අපි ඒකේ තියෙන මියුට් ගෲප් 8ක් වෙනකන් දාගන්න පුළුවන්. මේ මියුට් ගෲප් වල අපි හිතමුකෝ පළවෙනි එකටයි 8 වෙනි එකටයි මියුට් ගෲප් එක නම්බරේ දැම්මා නම් මේකේ දැන් අපි තියෙන දැන් මේක දෙවෙනි මේ එකනේ සිලෙක්ට් කරලා තියෙන මම ඒකට පොඩ්ඩක් අදාළ පැච් එකක් සිලෙක්ට් කරගන්න. එකක් තෝරගත්තා. ඒක ගැලපෙන එකක්. පොඩි ලූප් එකක් යන එකක් තියෙන්න ඕන එක බලන්න. දැන් අපි හිතමු දැන් මම තෝරගෙන තියෙන්නේ පොඩි ලූප් කැලක් ප්ලේ වෙන මෙන්න මේකේ තියෙනවා. ඔන්න වගේ එකක්. ඕක අපි හිතමුකෝ අපි බැරි වෙලා අපිට වයිදුනොත් එහෙම හදිසියෙ නවත්ත ගන්නත් පුළුවන්. නැත්තම් සමහර අය ගහනවා. ගහලා ඒක භාගයක් ප්ලේ වෙනකොට ඊගා බාර් එක ගන්නකොට ඒක ඔෆ් වෙන්න හදා ගන්නවා. එතකොට මේකේ මේ මියුට් ගෲප් 1 කියලා එකක් තියෙනවා. පළවෙනි එකේ තියෙන්නේ අපි මේකට ගෲප් 8ක් කොටු 8කට ගෲප් 8ක් තියෙනවා. ඒ 8 ඇඩ් කරගන්න පුළුවන්. අපි හිතමු දැන් ඔන්න ඉස්සෙල්ලාම මම එක සාම්පල් පෙන්නන්න. එඩිට් මෝඩ් ගිහිල්ලා අපි මේ පළවෙනි කොටුවට දැන් මේකනේ ලූප් එකක් තියෙන්නේ. අපි ඕකට එක දාගන්නවා. එක දාගෙන අපි ඊට පස්සේ තව කොටුවකට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 4 වෙනි කියලා. මේක කියලා 4 වෙනි කොටුවට ඒකෙත් අපි දාගන්නවා එක. දැන් ඔන්න 1යි 4යි අපි දාගන්න තියෙන්නේ එක නම්බරේ පළවෙනි නම්බරේ. එතකොට දැන් මේක හදිසියෙ ගහනකොට පළවෙනි එක නවත්ත ගන්න එකපාරට ඕන නම් ඊගාව පාර මේක ගහලා අරක ගැහුවොත් ඒක ගහන වෙලාවට මේක ටක් ගාලා නවතිනවා. ගොඩක් ඔය 30 පාවිච්චි කරන යාළුවෝ නම් මේක යූස් කරනවා. ඔය වගේ අරක ගහනකොට ඒක සවුන්ඩ් එකත් එක්කම මේක නවතිනවා. ඕක තමයි ඒ වගේ අපිට පුළුවන් මේක මේ ගෲප් 8ක් හදා ගන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 කියලා 8ක් හදා ගන්න පුළුවන්. ඊගාව එක තමයි මේ ගෲප් දෙවෙනි එක. 2 touch stop කියන එක. ඒ කියන්නේ දෙවෙනි ටච් එකේදී පළවෙනි එක ගහලා දෙවෙනි ටච් එකේදී ආයි ඔෆ් වෙනවා එකම කොටුවට. එහෙම කරන්නත් පුළුවන්. එතකොට ඒක අපි කරොත් අපි ගමුකෝ ඕක ඔය පළවෙනි එක එඩිට් කරනවා. ඒකේ අපි මේක ඔෆ් තියෙන්නේ. ඒක ඔන් තත්ත්වෙට තිබ්බ ගමන් ඒකෙන් වෙන්නේ අපි දැන් මේක ගහලා ආයි පාරක් ගහපු ගමන් ඒක එතනම ඔෆ් වෙනවා. ඒ වගේ මේක 2 touch option එක ඔන් කරොත් 1 shot play 2 shot stop ඒ වගේ වෙනවා පුළුවන්. ඔය ටික තමයි මේකේ තියෙන කිට් වලට අදාළ settings ටික. ඊට පස්සේ දැන් ආයේ පළවෙනි එක ඔහොම ගිහලා 8 වෙනි එකෙත් 8 වෙනි කොටුවෙත් උඩට ගියාට පස්සේ ඊගාවට තියෙන්නේ අපිට දැන් මේකේ මෙනු එකේ අපි හිතමු හැදුවා කියලා මේක මෙතනින් පුළුවන් අපිට save data දෙන්න. exit and save වෙනවා. ඕකේ එක වුණා. ඊට පස්සේ අපිට එහෙම නැතු ඉස්සරහට යනවා තව අපි තව මේකට shut down option එකක් ඇඩ් කරලා දිනවා මැෂින් එකේ ආරක්ෂාවට. ඒ කියන්නේ අවශ්‍යම දෙයක් නෙවෙයි. උනට අපි ඒක ඇඩ් කරලා තියෙනවා වැඩි ආරක්ෂාවක් නිසා. ඒක අපිට මේ මෙනු එක හරහා shut down කරගන්න ඕනේ නැහැ. අපි මේක off කරන්න හදලා තියෙන shut down කරන play කරලා ඉවරලා okay button එක තප්පර පහක් ඔබන් හිටියනම් shut down වෙනවා. එතකොට මේ shortcut එකක් දාලා තියෙනවා okay button එකට. මෙනු එකනොත් අපිට shut down එක කරගන්න පුළුවන්. ඊට පස්සේ SD browser මේක wifi හරහා අපිට පුළුවන් අපි හිතමුකෝ යාළුවෙක්ගේ මොනවා ටෝන් එකක් අපි මේ ගත්තා කියලා ෆෝන් එකට අපිට අවශ්‍ය කරන ටෝන් එක අපිට ඒක එතකොට කෙලින්ම
මෙන්න මෙතන ගිහිල්ලා මේක ඕකේ කරපු ගමන් දැන් මේක Wi-Fi on mode එකට ඇවිල්ලා තියෙනවා. මෙතන චුට්ටක් මේ අප්‍රමාණ වැඩි හින්දා මම චූටි දාලා තියන්නේ. මෙතන තියෙන ඇඩ්‍රස් එක. ඔය ඇඩ්‍රස් එක ගහලා ඕනනම් අපිට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේකත් එක්ක ඇප් එකක් දෙනවා. ඒ ඇප් එක හරහා මේක ඔන් කරලා ඇප් එක ඔන් කරපු ගමන් මේකට ඔටෝමැටිකලි කනෙක්ට් වෙලා ෆෝන් එකේ තියෙන දේවල් ටෝන් එකට දාන්න, SD කාඩ් එකේ තියෙන දේවල් අයින් කරන්න, ඒක කළමනාකරණය කරන්න හැමදේම මේ SD කාඩ් මැනේජර් එකෙන් පුළුවන්. අපෝ බර ඕපන් කරපු ගමන් සම්පූර්ණ මුල් තත්ත්වයට එනවා. අපි ඒක තව තියෙන බලමු මම ආපස්සට යන මෙනු එකේ. ඊගර Wi-Fi CTRL off on මේකෙන් කරන්නේ අතරම අපේ ඇප් එක හරහා පුළුවන් මේකේ මේ මෝඩ් එක ඕකේ කරපුවම ඔන් වෙනවා. ඔන් කරාට පස්සේ ඇප් එකට කනෙක්ට් වෙන ගමන් මේකේ අපි මේ අතින් කරන සේරම මේ බටන් වලින් කරන වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් ෆෝන් එක හරහා. ඒතකොට අපිට මේක අල්ලන්න ඕන. මේක Wi-Fi ඔන් කරලා තිබ්බට පස්සේ සේරම ටික අපිට පුළුවන් ෆෝන් එක හරහාම මේකෙන් කරන රෙඩි කරන්න. ඒකෙත් මේ වගේ බටන් ටිකක් තියෙනවා මේ කොටු 8ක් මේ ඇරෝ කී ටික තියෙනවා ඩිස්ප්ලේ එක තියෙනවා මේ සම්පූර්ණ මේ තියෙන ලේඅවුට් එක මෙහෙම එකෙත් තියෙනවා. ඒක තව අමතර පහසුකම. ඊගාට තියෙනවා දැන් අපිට හදිසියෙ අපි හිතමුකෝ කාඩ් එක ෆෝමැට් කරගන්න ඕනවා කියලා මේකේ අපිට දැන් මේකේ තියෙන ටෝන් ටික කොල්ස් නෑ මොනවා හරි ටිකක් දාගන්න හරි මොකක් හරි වෙලා හිටිලා අපිට ඕන නම් මේක ෆෝමැට් කරගන්න ආයි කම්පියුටර් දාලා ඉන්න ඕනේ මේකේ ඔටෝමැටිකලිම මේක ඕකේ කරපුවාම ෆෝමැට් වෙලා මේකට අවශ්‍ය කරන සිස්ටම් ෆයිල් ඔක්කොම ඔටෝමැටිකලි හැදෙනවා. හැදුණාට පස්සේ අපිට තියෙන්නේ මේකේ තියෙන RAW බැංක් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේකට අපිට අවශ්‍ය කරන ටෝන් ටික පන්දාගෙන අප්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙනු එක එච්චර තමයි. දැන් අපි මේක කතා කළා කලින්. අපේ සිස්ටම් එක අවසානව දාලා ඔය ටික තමයි මේකේ මෙනු එකේ තියෙන්නේ. ඕකේ සියලුම රාජකාරී කරගන්න හැටි අපිට ඔන්ලයින් කෝල් කරලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම පහසුවෙන් ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා නම් ඒකෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම මට මේක හඳුන්වා දෙනකොට බැරුණා එක තැනක් අපිට මේකේ පෙන්වන්න. මෙතන තියෙනවා අපි ප්ලේ කරනකොට ඉන්ඩිකේට් කරනවා. කියන්නේ මිඩි වැඩ කරනවා නම් හෝ ට්‍රිගර් වලින් ප්ලේ කරනකොට මෙයාගේ මෙතන මේ ඉන්ඩිකේට් කරන බල්බ් එකක් තියෙනවා. ඒක අපිට දැනගන්න පුළුවන්. එතකොට මේකට මිඩි විලාද ප්ලේ වෙනවද? අපි හිතමු හදිසිය අපේ ජැක් එකක් ඔඩියෝ ජැක් එකක් කැඩලා මොකද මේ වෙනවා සවුත් එක මොකක් හරි තියෙන රත් දෙන්නේ නැහැ කියලා අපිට හිතා ගන්න බෑනේ මොකද වෙන්නේ කියලා. එතකොට මේකෙන් අපිට දැනගන්න පුළුවන් හරි මේකේ ඉන්ඩිකේට් කරනවා කියන්නේ මේක වැඩ කරනවා වෙන පිට තමයි ඔක ප්‍රශ්න තියලා හොයාගන්නත් පුළුවන්. ඒ වගේ ට්‍රිගර් පෙන්වන්න තමයි අපි මේ LED එක යොදාගන්න තියෙන්නේ. අපි දැන් බලමු වෙන ඊගාට මේක ප්ලේ කරන වීඩියෝ එකක්. මම සාම්පල් දාගත්ත සම්පූර්ණම මේ දැන් ප්ලේ කරන ඒවා මේකට හම්බෙන ඒවාම තමයි අපි කිට්ටනුවම හදලා තියෙන්නේ. සම්පූර්ණ සාම්පල් වලින් 20න් ඔඩියෝ අවුට් එකක් එන්නේම නැහැ. සම්පූර්ණ ඔඩියෝ අවුට් එක මේක හරහා විතරක් යන පොඩි වීඩියෝ එකක් මම දානවා.